අපි ජීවත් වෙන පෘථුවිය මේ විශ්වයත් එක්ක බලනකොට හරිම පුංචි එකක්. ඒ පුංචි ග්‍රහ ලෝකයේ ඇතුලේ එක මිනිහෙකුට ලැබෙන්නේ හිතා ගන්නවත් බැරි පුංචිම පුංචි ඉඩක්. මේ ඉන්නේ මම රුවන්. ඒ මිනිස්සු මට කියන්නේ ගස් රුවන් කියලා. මේ වගේ පොඩි සයිඩ් බිස්නස් කරලා ආතල් එකේ ඉන්න මිනිහෙක්. ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. ජීවිතේ තියෙන විදිහින්ද විනෝද වෙන්න. හොඳ නරක පව් පිට මේවා මහා විකාර කතා. කන්න ඕනේ, බොන්න ඕනේ, හිතන දේ කරන්න ඕනේ, කොටින්ම කිව්වොත් ආතල් එකේ ඉන්න ඕනේ. මං පට්ටම නිදහස් මිනිස්සෙක්. නිදහස් කිව්වට මං කසාද බඳලා. හැබැයි එමයි කියලා මගේ ජීවිතේ වෙනස් වෙලා. මේ ගහකොළ සතා සිපාව මේ හැම දේම දෙයියෝ මවලා තියෙන්නේ අපේ සතුට වෙන්න. එහෙම හිතපු කාලයක් මටත් තිබුණා. හැබැයි එක දවසක් මේ හැමදේම කන පිට පෙරළුණා. එදා වෙනද වගේම ගල්පොත් පෙරන පාරේ පිළිලක් දැනම මං ගෙදර ගියා. कुमारी बोहन गालपत्तर गया ඒක ඉතින් අමාරු වගේ බා නොවැදපු දෙයියෝ බුදුන් සිහිුනේ මට ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. දෙයියනේ මාර ගිහිල්ලා තියෙන්නේ මම වෙඩිල්ල වැදුණු පාරේ. මම පුළුවන් තරම් හයියෙන් දිව්වා. මගේ මුළු ආත්මෙම දාන නිශ්ශබ්ද වුණා. මම කරපු හැමදේම චිත්‍රපටයක් වගේ මට පැමිණ ගත්තා. හෘද සාක්ෂිය කියන්නේ මොකක්ද කියලා මට දැනුණා. මම කරපු වැරදි වලට දඩුවම් ලැබුණේ මට විතරක් නෙමෙයි. මම උඩ බලාගෙන අත් දෙක එකතු කරගෙන වැන්දා. මට හැම තැනම පෙනුනේ කොළ පාට විතරයි. අනේ මට සමාවෙන්න. මගේ දරු පැටියටයි කුමාරිටයි මුකුත් වෙන්න දෙන්න එපා. මට ඒක අවස්ථාවක් දෙන්න. මට මේ හැමදේම නිවැරදි කරගන්න. රුවන්. දෙයිනේ කුමාරි බිම වැටිලා ඉඳගෙන හිටියා. මට විශ්වාස කරන්න බැරුව ගියා. පස්සේ මම දැනගත්තා මම බැලුපු වෙඩිල්ල පත් වෙලා තිබුණේ කුමාරට තෑගිලා නෙමෙයි කියලා. දිරච්ච අතු කෑල්ලක් පැටිලා වෙඩිල්ල පත් වෙලා තිබුණේ. සෝබාදාම මේ තරම් සංවේදීද කියලා මට හිතුණා. මේ තරම් ආශ්චර්යමත් පරිසරයක් විනාශ කරන්න දායක වුණ එක ගැන මට ඇති වුණේ මහා කලකිරීමක්. ඒත් මට එක දෙයක් විශ්වාසයි. සෝබාදාම මට අවස්ථාවක් දුන්නා. මේ සෝබාදාමට මේ පරිසරයට ඇස්කන් වගේම සංවේදී හදවතකුත් තියෙනවා කියලා මම දැන් දන්නවා. මම නම් කියන්නේ මට වගේ අවසාන අවස්ථාවක් වෙනකන් ඉන්න එපා. මොකද ඒ අවස්ථාව මගහැරෙන්නත් පුළුවන්. සෝබාදාමට ලං වෙලා අහන්න. ඒ හදවතේ හඬ ඔයාටත් ඇහි.